ලෝකයේ තියෙන වටිනම දෙයක්. මේ 2009 ලෝක කුසලානේ අවසාන තරගය මම තමයි ප්‍රධාන විනිශ්චයකාරවරයා. මම මේ දැඳපු ටී-ෂර්ට් එක අපි ක්‍රීඩා කරමු පන්දු. ඒ තරගයේ සම වුණා. සුපර් එකක් ක්‍රීඩා කරා. ඒකත් සම වුණා. ඒ පන්දුව තමයි මේ තියෙන්නේ. මේ ඇත්තට බැඳපු ටී-ෂර්ට් එක අවසාන තරගයේදී මේ අපි ගහපු 11 දෙනා අපි ඔක්කොලගේම අස්සන් තියලා පින්තූරුත් එක්කම තියලා තියෙනවා. මම තමයි ලංකාවේ 59 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා. ඉන්දියාවේ විරාට් කොහ්ලි ඔහුගේම අත්සටහනින් මට මේ ලියලා දුන්නෝ එකක්. මම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වුණා 1989 වසරේදී. මම නාලන්ද නායකත්වයේ දරුවා 90 දී පාසල් දිවියෙන් ක්‍රීඩකයෙක්ගෙන් විනිශ්චයකාරවරයෙක් වුණා. මේ 1993 පන්දුව. උනන්දුවා කියලා අපි කියනවානේ. කොහොමද මේ උනන්දුවා නාමය හැදුනේ? ඉතින් ඒ කාලේ හිටපු කට්ටිය උනන්දුවා කිව්වේ මට ක්‍රිකට් ප්‍රේක්ෂකයාගෙන් ලැබිච්ච දායාදයක් තමයි උනන්දුවා කියන්නේ. ඉතින්